ගුරුකම් කරනවා. සාමාන්‍ය මොන වගේ වැඩද කරන්නේ? ඒ කියන්නේ වාශී ගුරුකම් ඒ වගේ ඕන දෙයක් කරන්න පුළුවන්. නෑ මරන්න ඕනේ නෑ මෙතන කාවත්. පුළුවන් නම් මේ ඉන්න කට්ටියට මේ මොකක් හරි කරන්න පුළුවන් නම් ශේෂාන්තියක් කරන්න පුළුවන්ද? ඒ වගේ දෙයක්. වෙන විදියට ඔයාට මේ අපලයක් තියෙනවා විශාල අපලයක්. ඔව් සෑහෙන අපලයක් තියෙනවා මෙතනට ආපු වෙලාවේ ඉඳන්. දැන් ඒක අයින් කරන්න අපිට නටන්න වෙනවා මෙතන තොইলයක්. දැන් නටනවද? තොইলයක් ඔව් දැන් නටමුනේ. හරි මං බිලියකුත් ගෙනාවා. අතක් ගෙනාවා බිලියට. අතකුත් ගෙනල්ලා හරි. ඔව්. අත ලස්සනයිද? අත ලස්සනයි. ඔය එක තමයි. මම මේ අලුතෙන් ගෙනාවේ දැන් අලුත් ස්ටයිල් එකනේ. අනේ වන්ද දැන් ඒවත් මොඩර්න් වෙලා. හොඳයි. කරගෙන යන්නකෝ. දැන් මම මුලින්ම ඔයාට පූජාව තියනවා. හරි. ඕන් නමස්කාර. ඔව් හරි. අනේ වන්ද. ඔව්. දැන් ඔයාගේ අපලේ දුරු කරන්න හදන්නේ. දැන් මට සින්දුවක් දාන්න. සින්දුව දාන්න. ඒ සින්දුව නම් මේ වෙලාවේ දාගන්න බෑ. හරි මායා එනවා කියලා හිතාගෙන නටන්න බෑද? මායා. Ada min ya. Kapu itu nonton. Kapu apa rela? මාළේ විසිපාරක් දාලා බෙල්ලෙන් ගලවන්න. හරි මන් දාගන්න. මේ තොইলයක් තියෙනවා තව කරන්න. ඔයා යන්න ඕන. ඔව් මම පස්සේ මේ නම්බරේ හොයාගෙන කෝල් එකක් දීලා එන්න. මෙතන දැන් තොইল කරන්න කිව්වොත් නම් සෑහෙන ප්‍රශ්න කොටකට මුහුණ දෙන්න වෙනවා ඒකයි. මම මෑණියන්ට මම කෝල් එකක් දෙන්න. යන්න. පොඩි සුළු ගානක් චුට්ටක් පොට්ටයි. දෙන්න දී පොඩි සුළු ගානක් වනේ. කීයක් වගේද? රුපියල් 10000ක් වගේ. ඇත්තටම පොඩි ගානක්. ඔව් මේ මෑණියෝ යන්නකෝ අපි කතා කරන්න. ආය හොඳයි මං හිතන්නේ තරඟ කරුවෝ ඉවරද? විවිධ තරගයේ මම මේ මෙයාට යන්න. තවත් තරඟ කරුවෙක්ද කාර්යයක්ද කියලා හිතාගන්න බෑ. කතා කරලා බලමු. එන්නකෝ බලන්න. නම කියන්නකෝ. නෙතුලි. නෙතුලි. කවුද මේ? නෙතුල් නොදේ? ඇත්ත නම නෙතුල්. අපේ ගෑනු ළමයි නෙතුල් කිව්වට ගෑනු ළමයෙක් මේ ඇවිල්ලා ඉන්නේ. දැන් ඔයා මොකටද මෙහි ආවේ? මේ මනමාලයක් හොයන්න ආන්නේ. අවුරුදු 100ට තියෙන මනමාලයක් වාගෙන ආවේ. හරිම තැනට ඇවිල්ලා තියෙන තව පොඩ්ඩකින් අවුරුදු කුමාරයා තෝරනවා. කොයි වගේ කෙනෙක්ද දැන් හොයන්නේ? ඒක නම් කරන්න බැරි වෙයිද නම් අපි බෙදලා බලමු අපි හොඳ කෙනෙක් ඉන්නවද කියලා. මෙතන පේන තෙක්මානේ තව වෙන කවුරු හරි ඉන්නවද හොඳ කෙනෙක්? හොඳ කෙනෙක් ඉන්නවා. සාමාන්‍ය මොන වගේ වෙන්න ඕනේද එයා? උස වෙන්න ඕනේ. තව? කළු වෙන්න. කළු වෙන්න ඕනේ. තව? කොණ්ඩේ මොන වගේ වෙන්න ඕනේද? කොණ්ඩේ කේල් වෙන්න ඕනේ. අනේ මන්ද අවස්ථාවකට පත් වෙනවා මෙහෙම යනකොට නන්නේද කොණ්ඩේ කේල් කට්ටිය කවුද ඉන්නේ? අපි විනිශ්චය මල්ලියක් ඉන්නවද මන්ද? මේ තව මොනවාද? කන්නාඩි දෙකක් දාන්නත් ඕනලු. හරි. තව මොනවාද? එළියට යද්දි වැදගත් විදියට යන්නත් ඕනේ. හරි. බලමු අපි මේ වගේ මනමාලයක හිටියොත් මෙන්න මේ මනමාලිට අපි හොයලා දෙමු. මම හිතන්නේ මේ විනිශ්චය මණ්ඩලය පොඩ්ඩක් බලන්න. හොඳ කෙනෙක් හිටියොත් එහෙම අපි ගලපලා මේ මනමා මේ අපි මේ නංගිට පුළුවන් නම් පොඩි සහයෝගයක් දෙමු. බලන්න ලස්සනයිද කියලා ඉස්සරහා ඉන්නවනම් බලලා පොඩ්ඩක් බලාගෙන ඔය පැත්තෙන් බලාගෙන යන්නකෝ.